අයිබෝවන් අපි අද ඇවිල්ලා තියෙනවා අපේ විරූප ඩ්‍රාමා එකේ ප්‍රැක්ටිස් එකට. හැබැයි ඊට වැඩිය විශේෂ දෙයක් අද කතා කරන්න යන්නේ මොකද අපි විරූප ඩ්‍රාමා එකේ ස්පොන්සර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අපිව අද හම්බ වෙන්න. ඒ තමයි නිරෝ දිනයදුර. මැනේජින් ඩිරෙක්ටර් ස්ටැලියෝන් ෆයිනෑන්ස්. ඉතින් නිරෝ එක්ක මම වැඩ කරලා තියෙනවා ෆයිනෑන්ස් කරලා තියෙනවා එයාගේ ෆයිනෑන්ස් අරන් තියෙනවා හරිම සිම්පල් විදිහට ඒ වගේම පහසුවෙන් වගේම ඉක්මනින් කාර්යක්ෂමව ඒ වැඩ කටයුතු එයා හොයලා බලලා කරලා දෙන්න කෙනෙක්. ඒ නිසා ඒ වගේම දැන් බොහොමත් ස්තුතිවන්ත වෙනවා අද ඇවිල්ලා අපිව මේ දිරිමත් කරනවාට ඒ වගේම ෆයිනෑන්ෂලි අපිට සපෝට් කරනවාට ස්පොන්සර් කරලා විරූප ඩ්‍රාමා එක මාර්ච් 15th and 16th Glen Eden Playhouse Theatre එකේ තියෙන. ඉතින් නිරෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් නිරෝ මොකද්ද ස්ටැලියෝන් ෆිනෑන්ස් කියන්නේ? මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ කරන්නේ? ඔය ඇත්තටම අපි මූලිකවම කරන්නේ කාර් ෆයිනෑන්ස්. කාර් ෆයිනෑන්ස් වලට අමතරව පොඩි පර්සනල් ලෝන්ස් ඒ වගේම කොන්සල්ටේට් ලෝන්ස් ඒ කියන්නේ ඔයාගේ තියෙන පොඩි ලෝන් එකක් හවු කරලා එක ලෝන් එකකට යන විදිහට ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඇත්තටම මූලිකවම අපි ફોකස් කරන්නේ කාර් ෆයිනෑන්ස් පිළිබඳව තමයි. මොකද ගොඩක් අයට ස්ට්‍රගල් කරන තැන තමයි කාර් ෆයිනෑන්ස් වලට යද්දී ඒක සෝට් අවුට් කරන එක තමයි මූලිකම දේ ස්ටැලියන් ෆයිනෑන්ස් එකේ දැනට අපි කරන්නේ. ඔව් නිරෝ එතකොට මේ බ්‍රෝකර් කෙනෙක් හරහා යන්නේ මොකද්ද කස්ටමර්ට ලැබෙන විශේෂ දේ මොකද්ද විශේෂත්වය? ඇයි එහෙම අපි යන්න ඕන? ඇත්තටම මට අවුරුදු 13ක කාර් ෆයිනෑන්ස් එක්ස්පීරියන්ස් තියෙනවා. කාර් ඩීලර්ෂිප් වල මම වැඩ කරලා තියෙනවා. නැෂනල් බිස්නස් මැනේජර් විදිහට ලොකු කාර් ඩීලර්ෂිප් එකක වැඩ කරා. කාර් ඩීලර්ෂිප් එකකට ගියාම කස්ටමර් කෙනෙකුට එයා චූස් කරන වෙහිකල් එකට ෆයිනෑන්ස් එක දාලා එයාට වෙහිකල් එක චේන්ජ් කරන්න පුළුවන්. ඒ වුණාට එයාට ඩීලර්ෂිප් එක චේන්ජ් කරන්න බෑ. එයා වෙන තැනකට යනවා නම් එයාට ආයෙ පාරක් ක්‍රෙඩිට් චෙක් එකක් කරලා ආයෙ පාරක් ඔක්කොම කම්ප්ලයන්ස් ටික ෆයිනෑන්ස් කම්පැනිවට සබ්මිට් කරන්න වෙනවා. බ්‍රෝකර් කෙනෙක් එක්ක ගියාම බයයට තියෙන ලොකු ෆ්‍රීඩම් එකක්. කැමති කාර් එකක් චූස් කරගන්න. ඒක ඩීලර්ෂිප් එකක් වෙන්න පුළුවන්, ප්‍රයිවට් සෙල් එකක් වෙන්න පුළුවන්. ඕන තැනකින් වෙහිකල් එක ගන්න පුළුවන් විදිහට බ්‍රෝකර්ට හෙල්ප් කරන්න පුළුවන් කස්ටමර්ට. ඔව් නිරෝ දැන් අපි දැනගත්තනේ මේ බ්‍රෝකර් කෙනෙක්ට යන්න ඕන ඇයි කියලා. ඉතින් ඇයි ඔයා ගාවට මෙන්න ඕන මේ කස්ටමර්ස්ලා? මොකක්ද හේතුව? විශේෂත්වය මොකක්ද? ඔව් බ්‍රෝකර්ස්ලා ගොඩක් ඉන්නවා මාකට් එකේ වත් දන්න විදිහට. මම කාර් ඩීලර්ෂිප් වල වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මට අවුරුදු 13ක ලොකු රිලේෂන්ෂිප් එකක් තියෙනවා ඩිෆරන්ට් ෆයිනෑන්ස් කම්පැනිස් එක්ක. ඊට අමතරව කස්ටමර් කෙනෙක්ව අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට කස්ටමර් කෙනෙක් අපිට කතා කරාම අවශ්‍ය දේ එයාලට අවශ්‍ය දේ හරියට අපිට කියන්නේ. සමහර වෙලාවට වාහනේ රීෆයිනෑන්ස් කරගන්න ඕන වුණාට ඒක හරියට කියන්නේ නැති වෙලාවල් තියෙනවා. එහෙම වුණාම අපි කරන්නේ පුළුවන් තරම් කස්ටමර්ට ක්ලෝස් වෙනවා. ක්ලෝස් වෙලා ඒකෙදි අපි කස්ටමර්ට හෙල්ප් කරන එක කරන්නේ. මොකද කස්ටමර්ට කොන්ෆිඩන්ට් එකක් දෙනවා ස්ටැලියන් ෆයිනෑන්ස් එක පුළුවන් තරම් හෙල්ප් කරන්න ඉන්න කම්පැනි එකක්. මොකද අපි කස්ටමර්ගේ පර්සනල් ඉන්ෆර්මේෂන් අරගෙන ඒක වැරදි විදිහට යූස් කරන්නේ නැතුව කස්ටමර්ට ඕන දේ අපි කරලා දෙන එක තමයි අපේ මූලිකම පරමාර්ථය. ඒ වගේම අපිට ගොඩක් ෆයිනෑන්ස් කම්පැනිස් අපිත් එක්ක ලින්ක් වෙලා තියෙනවා. ඊට අමතරව කස්ටමර්ස්ලාට පුළුවන් තරම් ඉක්මනට within 2 hours අපි get back කරන අවස්ථාව වැඩි. ඒ වගේම approval rate එක විදිහට ගත්තොත් more than 90% approval තියෙනවා මේ වෙලාවේ අපිට. ඔව් නිරෝ අපි ඒ ගැන දැනගත්ත දැන් ඔයා කතා කරපු දේවල් ගැන. හැබැයි දැන් මේ බැරි වෙලාවක් කෙනෙක්ට බෑඩ් ක්‍රෙඩිට් වගේ තිබුණොත් එතකොටත් පුළුවන් වෙයිද ලෝන් එකක් ගන්න? ඔව් ඇත්තටම බෑඩ් ක්‍රෙඩිට් කියන එක ලොකු ටොපික් එකක්. සමහර වෙලාවට බෑඩ් ක්‍රෙඩිට් කස්ටමර් කෙනෙක් ඩීලර්ෂිප් එකක් ගාවට ගියාම එයාලා කියන්නේ sorry we can't get approval මේ due to the bad credit. අපි එහෙම නෙමෙයි අපි ඇප්ලිකේෂන් එකක් අහම මොන හරි හේතුවක් මත ෆයිනෑන්ස් කම්පැනි එකකින් කිව්වොත් මෙයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක අඩුයි කියලා ඊට පස්සේ අපි ක්‍රෙඩිට් රිපෝට් එක අරගෙන බලලා
කස්ටමර් කන්ටැක්ට් කරලා එක්ස්ප්ලেইন කරනවා මේ ඉෂුව වාට තියෙනවා. ඊට පස්සේ ඒ ඉෂුත් එක්ක අපිට ඒ වෙලාවේ යන්න පුළුවන් ලෙන්ඩර් කෙනෙක් ඉන්නවා නම් අපි අනිවාර්යයෙන්ම කස්ටමර්ව ඒ ෆයිනෑන්ස් කම්පැනිට මේව කම්පැනිගෙන් ඇප්‍රූවල් එක අරගන්න ගොඩක් උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් අපි කස්ටමර්ට පොඩි ගයිඩ් එකක් දෙනවා. මෙහෙමයි මේ දේ කරොත් ඔයාලට තව මාස 3කින් ඇවිත් අපිට ෆයිනෑන්ස් එක ඇප්‍රූවල් කරගන්න පුළුවන් කියන එක. මොකද මන්ට ඩීලර්ෂිප් වලදී වෙන විදිහ මම දැකලා තියෙනවා. ඩික්ලයින් වෙච්ච ගමන් බෑඩ් ක්‍රෙඩිට් දානවා බින් එකට ඇප්ලිකේෂන් එක. එහෙම කරන්නේ ස්ටැලියන් ෆයිනෑන්ස් එකකින්. අපි දැනගත්තා දැන් බෑඩ් ක්‍රෙඩිට් තිබුණොත් මොකද වෙන්නේ කියලා. ඒ වගේම තව දෙයක් තමයි විශේෂයෙන් මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට වගේම ගොඩක් දෙන්නට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විවිධ ආකාරයේ වීසා කැටගරිස් තියෙනවා. ස්ටුඩන්ට් වෙන්න පුළුවන්, එතකොට වෙනත් තාම වර්ක් පර්මිට් එකක වෙන්න පුළුවන් ඉන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකත් පුළුවන්ද අපිට ඔයාව කන්ටැක්ට් කරලා ස්ටැලියන් ෆිනෑන්ස් කන්ටැක්ට් කරලා ෆයිනෑන්ස් එකක් අප්‍රූව් කරගන්න ඒ process එක කොහොමද එතකොට? ඔව් ඇත්තටම කියනවා නම් work visa student visa මේ දෙකම අපි කරනවා. especially මම ආවෙත් මෙහෙට student visa වල අපි ආපු දවස්වල student visa වලට finance ගැන හිතන්නවත් දැන් ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් කෙනෙකුට ෆයිනෑන්ස් එකක් වුණාම කරලා දෙන්න පුළුවන් ස්ටැලියන් ෆයිනෑන්ස් එකට. ඒකේ තියෙන ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන්ස් ඒ වුණාට ගොඩක් අඩු රේට් එකකට මාකට් එකේ වෙන ස්ටුඩන්ට් වීසා වල කරන කම්පැනි වලට වැඩිය අඩු රේට් එකකට අනිවාර්යයෙන්ම අපි කරලා දෙන්න පුළුවන් කියන එක මම ගැරන්ටි ඇතුව කියනවා. මොකද එහෙම කරමින් ඉන්නවා. පොඩ අපිට කරන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා ඒක සම්බන්ධව දැනගන්න ඕන නම් අපි හා සම්බන්ධ වෙන්න. නැගත්ත දැන් විවිධ ආකාරයේ වීසා වලට මේ වගේ කරනවා කියලා. එතකොට අපිට දැනගන්න පුළුවන්ද මේ කාර් ලෝන්ස් වලට අමතරව වෙනත් ෆයිනෑන්ස් කැටගරිස් වලටත් ඕගොල්ලෝ ඩීල් කරනවද, ඇප්ලිකේෂන් ගන්නවද, කොහොමද ඒ process එක වෙන්නේ? ඔව් කාර් ෆයිනෑන්ස් වලට අමතරව අපිට බෝට් ෆයිනෑන්ස්, jet ski, caravan, trailers ඊට අමතරව සාමාන්‍යයෙන් අපි කියමු වාට ලැප්ටොප් එකක් ගන්න ඕන ඒ වගේ දෙයකට වුණත් අපිට ගොඩක් වෙලාවට හෙල්ප් කරන්න පුළුවන්. ඒකේ විවිධාකාර ෆයිනෑන්ස් තියෙනවා කරලා දෙන්න පුළුවන් නේද? අපි දැන් දැනගත්තා ගොඩක් දේවල්. තව විශේෂ කාරණාවක් අහන්න කැමතියි නිරෝ. එතකොට දැන් මේ ලෝන් එකක් ගන්න කෙනෙක්ට ඔයා ස්පෙෂලි අපේ ලංකාවේ ගොඩක් ලෝන් වලට යනවා. සමහර වෙලාවට ලොකු රේට්ස් වලට ඒගොල්ලෝ අමාරු වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වැළකීලා හරි තැනට ගිහිල්ලා හරි වැඩේ හරියට කරගන්නේ කොහොමද කියලා පොඩි බ්‍රීෆ් ඇඩ්වයිස් එකක් දෙන්න අපිට. ඕනම කෙනෙකුට ෆයිනෑන්ස් එකක් වුණාම තමන් දන්නවත් මේ දේ මට වාහනයක් වුණත් ඉස්සරහට කියන එක දන්නවා. හොඳම දේ තමයි හොඳ බැංක් කන්ටැක්ට් එකක් තියාගන්න එක. ඊට අමතරව ගොඩක් කියන්නේ තමන්ට ඕන දේ තමන් දන්නවා. දැනගත්තට පස්සේ තමයි ෆයිනෑන්ස් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරන්න ඕන. ඕනවට වැඩිය ෆයිනෑන්ස් ඇප්ලිකේෂන් හැමතැනම දෙනවා. මේකත් ඔය ක්‍රෙඩිට් ස්කෝර් එකට ඉෆෙක්ට් වෙනවා. ක්‍රෙඩිට් ස්කෝර් එක ඉෆෙක්ට් වුණාට පස්සේ එතනදි වෙන්නේ ඔයාගේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා. අපි ගොඩක් වෙලාවට අපිට එන කස්ටමර්ස්ලා කියන්නේ අපිට ෆස්ට් දෙන්න chance එක ඇප්‍රූවල් එක අරගන්න. අපි ඊට පස්සේ බලමු අපිට ගන්න පුළුවන් බෙස්ට් රේට් එක මොකද්ද. තැන් වලට ගිහිල්ලා ඇප්ලයි කරන්න එපා කියන එක තමයි දෙන්න තියෙන ඇඩ්වයිස් එක. මොකද එක තැනකින් වැඩේ කරගන්න එක එයා ක්‍රෙඩිට් ස්කෝර් එකට ගොඩක් හෙල්ප් එකක්. ඔව්. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නිරෝ ඔයාට. අපිත් එක්ක මෙතනට ඇවිල්ලා ඔයාගේ විශේෂඥ දැනුම අපිත් එක්ක බෙදාගත්තට. ඒ වගේම විරූප ඩ්‍රාමා එකේ ප්‍රධානම සම්පත්දායකෙක් තමයි අපේ ස්ටැලියන් ෆිනෑන්ස්. ඉතින් ආදරෙන් මතක් කරනවා අය ගැනත්. ඒ වගේම විරූප ඩ්‍රාමා එක බලන්න එන්න මාර්තු 15 16 සවස් 6:30ට ග්ලෙනීඩන් ප්ලේ හවුස් තියටර් එකට. ඉතින් දන්නවනේ දැන් මොකද්ද කරන්න ඕන කියලා? ෆයිනෑන්ස්, කාර් ෆයිනෑන්ස් ගැන කතා කරන්න ඕන නම් අපි කතා කරන්න ඕන කාටද? නිරෝට කතා කරන්න ඕන. කතා කරලා අහන්න කොහොමද වෙන්නේ, කොහොමද යන්නේ process එක. ඕගොල්ලන්ට definitely මගේ අත්දැකීමේ හැටියට අනිවාර්යෙන් good news එකක් තමයි ලැබෙන්නේ. එහෙනම් බොහොමත්ම ස්තුතියි. එහෙනම් අපි හම්බෙමු ආයෙත්. Okay. ආයුබෝවන්. කාර් ෆයිනෑන්ස් ගැන දැනගන්න
අදම කතා කරන්න. ස්ටැලියෝන් ෆයිනෑන්ස් 0800 777 223